Hi guys, welcome back to my YouTube channel. So today we are going on a trip with my family to Hambantota, so which is contributed by my mom, and the whole trip was planned by me. So now we are heading to Birds Park in Hambantota. ඉතින් හැමෝම ඔබලා අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. ඒ වගේ මුගලන්ට පේනවනේ කොච්චර අපේ බේබි එන්ජොයි කරනවාද කියලා මොමන්ට් එක. එයා මාරම ආස වුණා from the start to end. She was enjoying it a lot. එයා ගොඩාක් ආස වුණා බර්ඩ්ස් බලන්න. කොහොමත් එයා බර්ඩ්ස් ලා ඇනිමල්ස් ලා වගේ දේවල් බලන්න කොහොමත් පොඩි ළමයි ආසයිනේ. ඉතින් අපේ බේබිත් මේක බලන්න පුදුම ආසාවකින් එයා අන්තිම දක්වා හරිම ආසාවෙන් she was very excited about the trip. So she was talking to them. එයා කුරුල්ලොත් එක්ක කතා කරනවා. Then she saying bye bye. කීකීදී හැම කුරුල්ලෝ එක්කම කතා කර කර ගියා කේජ් එකකින් කේජ් එකට. ගන්න පුළුවන් වෙනවා අන්තිම හරියට වගේ ගිහාම කේජස් දෙකක බර්ඩ්ස් ජාති වර්ග දෙකක් හිටියා. ඒක ඔයගලන්ට කැමති බර්ඩ් කෙනෙක් කැමති කේජ් එකකට ගිහිල්ලා ඔයගලන්ට ෆොටෝ ගන්න පුළුවන්. එක කේජ් එකකට ගිහිල්ලා ගත්තොත් 1000 rupees වගේ තමයි ඒගොල්ලන් charge කරන්නේ. ඉතින් මාත් ගත්තා. හැබැයි මට වීඩියෝ කරගන්න නම් හම්බුනේ නැහැ. ෆොටෝස් විතරයි ගන්න උනේ. ඉතින් ගොඩාක් බර්ඩ්ස්ලා හිටියා එතන. ඉතින් උගලන්ට අනිවාර්යෙන් හම්බන්තොට ගියොත් අනිවාර්යෙන් බර්ඩ් පාක් එකට යන්න. හැබැයි ගොඩාක් අය මම දැකලා තියෙනවා ෆොටෝස් වීඩියෝස් වල නම් ගොඩාක් අය ගිහින් තිබ්බා. ඒව දැකලා තමයි මටත් ගොඩක් ආස වුණේ යන්න. මොකද මං හිතුවා අනිවාර්යෙන් අපේ බබාත් මේකට ගොඩාක් ආස වෙයි කියලා. ඒ වගේම කියන්න ඕන ඒගොල්ලන් බර්ඩ් පාක් එකට එන්ටර් වෙන්න ඒගොල්ලන් අපෙන් 1000 රුපිය වගේ ඩාල්ස් කෙනෙක්ගෙන් charge කරනවා. ඒ වගේම ෆොටෝ ගන්නත් ඒගොල්ලන් 1000 charge කරනවා. ඉතින් අපි මෙතනින් බර්ඩ් පාක් එක බලලා ඉවරයි. බර්ඩ් පාක් එක බලලා උනාට පස්සේ ඔයගොල්ලන්ට රිෆ්‍රෙෂ් වෙන්න කැන්ටින් එකකුත් තියෙනවා.